ආයිබෝන් කියලා පිළිගන්නවා තරුව බ්‍රෝ ඉතින් එන මගේ තාත් වීඩියෝ එකකට. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ටෙම්පරරි මේල් එකක් භාවිතා කරලා කොහොමද Facebook account ගොඩක් හදන්නේ කියලා. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ගොඩක් දවසින් තමයි වීඩියෝ එකක් දාන්නේ අද. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ Play Store app එකට යන්න. app එකට ගිහිල්ලා search කරන්න temp mail කියලා. TEMP space mail කියලා type කරද්දි මෙතන උඩින්ම ඔයාලට පෙන්නනවා මේ app එකක්. ඒක install කරගන්න phone එකට. මම ඉතින් install කරලා තියෙන්නේ. ඒකින්ද මම install කරන්න යන්නේ. ඔකට install කරගන්න. install කරලා app එක open කරගන්න. ඉතින් යාළුවනේ මේක තමයි අපි install කරගත්ත app එක. මේක open කරගන්න. open වුණාට පස්සේ මේ වගේ window එකක් තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලට මෙතන තියෙනවා පහලින් copy කියලා තැනක්. මේක තමයි ඔයාගේ temporary mail එක. ඉතින් මේ temporary mail එක copy කරගන්න. මෙතන පහල තියෙන copy කියන button එකට touch කරන්න. ඊට පස්සේ ඒක phone එකට copy වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා ඊට පස්සේ කරන්න ඕන ඔයාගේ Facebook application එකට යන්න. ගිහිල්ලා අලුතෙන් account එකක් හදන්න ඕන අපි. මම මේ විදිහට අලුතෙන් account එකක් හදනවා. ඔයාලා මෙතන කැමති name එකක් දාගන්න. මම මගේ channel එකේ name එක දාගන්නවා. මෙතන ඔයාලට පෙන්නනවා mobile number එක අතුලත් කරන්න කියලා. ඉතින් අපි හදන්නේ mail එකකින් හින්දා මෙතන පහළ තියෙනවා sign up with email කියලා. අන්න ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලා copy කරගත්ත mail එක මෙතෙන්ද paste කරන්න. ඉතින් මේක තමයි අපි copy කරගත්ත mail එක. එහෙම කරලා මෙතන next කියන button එක ඔබන්න. ඉතින් ඔයාලා මෙතන කැමති birthday එකක් දාගන්න පුළුවන්. දාලා next කරගන්න. මෙතන ඔයාගේ channel එක දාගන්න. පස්සේ මෙතන password එක ඇතුළත් කරන්න. මම ඉතින් password එක ඇතුළත් කරනවා. ඊපස්සේ sign up කියන බටන් එක දෙන්න. ඊපස්සේ යාළුවනේ මෙතන okay කියන බටන් එක දෙන්න. ඊපස්සේ මෙතනද ඔයාලගේ අර අපි කලින් කතා කරපු app එකට verify code එකක් එවනවා. ඒක ගන්න ඕන මෙතනද. ඒකින් නම් මෙතනින් back වෙනවා. back වෙලා ඔයාගේ app එකට යන්න. මේ විදිහට app එක open කරගෙන ඔයාලට මෙතන පෙන්නනවා code එකක්. මගේ code එක තමයි 60 44. අපි අතන type කරලා බලමු. 44 කියලා ඔකේ කරන්න. ඉතින් යාළුවනේ අපි අලුතෙන් account එකක් හදාගත්තා. මේ විදිහට තමයි ඉතින් temporary mail එක භාවිතා කරලා account එකක් හදන්නේ. ඉතින් මේක ඉතර දෙයක් නෑ, සරලයි. මට හිතෙනවා කටියට තේරෙන්න කියලා. ඉතින් මේ විදිහට තමයි ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. පොඩි දෙයක් තියෙන්නේ. ඉතින් මගේ channel එක subscribe කරන්න කියනවා.